මං උඹට වංගියකොත් කීවසින් ගියේ. හීන් සීරුවේ මම මේ කත්තරලා දාන්නම් අයියා. නෑ. අදම මේ දැම්ම. උඹ මේක නවත්තන්න ඕන. නැත්තම් මං උඹේ කකුල් කැටි දෙක කඩනවා. මිනිහෙක්ද මේ කතා කරන්නේ? ගෑණියෙක්ගේ කකුල් කඩන්න? යසයි. අපේ අවේ මැනිකේ. කොයි යනවද දේ හාමුදුරුවනේ? රිදිනන්ද හම්බුවෙන්ද ආවේ? මෙහෙ ඇති රිදිනන්දෙක් නෑ. අනේ පින් සිද්ධ වෙයි අයියා දැන් ඉතින් ඵලයක්. මට මේ මැනිකෙක් එක ඩිංගිත්ත කතා කරගන්න දීලා. මෙහෙ රිදිනන්දලත් නෑ. එහෙ මැනිකලා නිලෙමලත් නෑ. දුකත් බයි බීත වෙනවද? කවුරුත් නෑ අම්මේ. මොකද මේ මිනිහා මොනවද මේ කියන්නේ? මේ අයියා කියන්නේත් ගමේ හැම එකම කියන දේ තමයි. මේ ගමේ කල මොනවා කීවත් මට මොකද? මං ආවේ මයි කෙල්ලගේ කොටහලුව මතක් කරලා යන්න. රිදිනන්ද නැති කොටහලුවක් තියේ. රිදිනන්දලා ආයේ නැහැ මැනිකලාගේ කොටහලු ගෙවල් වල ඉහදියවක් කරන්න. අපේ ළමයි ඉස්කෝලේ යනවා. මේව ගෙවල් ගාන හිඟමයි යදිනවා. අර අකුරක් ඉලක්කමක් ඉගෙන ගන්න ළමයින්ට නේද මේ අවනම්ම කරන්නේ. ඉස්කෝලේ මහත්තයාට පින් සිද්ධ වෙන්න අපේ ගමටත් ඉස්කෝලයක් ලැබෙච්චි. එහෙමයි කියලා ඉතින් පුරාණ ඉඳන් කුරාණ අප අපේ රකිරස්සාවල් අපි අත්හරින්න ඕනේ. අපි මොකටද අනෝන්නේ කිල්ටු හොදන්නේ සදාකල්? ඇයි ඒ උන්ට බැරි ඒ උන්ගේ කිල්ටු හොද ගන්න? ඒ උන්ගේ දෝනියන්දලාට ඉහදියවක් කරගන්න ඒ උන්ටම බැරිද? අපි නම් රෙදිවැල් වෙල්ලහැලි කඩා දාලා හුඟක් අක්කා. මේකේ වෙල්ලහැලිය විතරයි තාම රත් වෙන්නේ. ඒකම තමයි අපේ යොමුල රත් කරන්නේ. මට මෙතන ඔබලත් එක්ක තැග් ගහන්න හැටියක් නෑ රිදිනන්ද. මට මේ මිනිහාගෙන් වැඩක් නෑ. මම මේ අහන්නේ උඹෙන්. උඹ එනවද නැද්ද? මට බේතකට වායි ඉන්න මයි කෙල්ල විතරයි. ඒකගේ කොටහලුව චාරිත්‍ර වාරිත්‍ර ඉෂ්ට කරන්න එපාද මං? එන්නම් මැනිකි මං එන්නම්. චූටි මැනිකගේ කොටහලුවට මන් නෑ විදින් කොහමද? උඹ එතකොට මායේ වචනේ මායින් කරන්නේ නැහැ. අනේ බුදු අයියේ මට මේකට විතරක් යන්න අරපන්. මං යන්නේ ආයේ කිසිදාක. මයි දරුවෝ පල්ලා. නෑ. උඹ යන්නේ නෑ. එහෙම කොහමද? උඹ කීමද මේකේ අහන්න ඕනේ? මේකේ පාඩුව ඉන්න දීලා උඹ පලයන් යන්න. හොඳයි මම යන්න. හැබැයි පිරුවට අරන් ගංගොඩේ ගාටන්න නම් මේ සම්මජ්ජාතිය උඹට හම්බ වෙන්නේ නෑ සිංගේ. ආන් ඒක හොඳට මතක තියාගන්න. තවත් මෙතන කටපත් නැද්ද? ඔය ළමා දෙනෙක් මෙතනින් තොලොංචි වුණොත් තමයි හොඳ. මැනිකලා එක්ක අපේ තුන් හිතකවත් තරහක් වෛරයක් නැහැ. ඒ වුණාට මැනිකලාගේ පයට පෑගෙන පණුව වාගේ ජීවත් වෙලා මොකටද අපි? අපිත් මිනිස්සුයෝ. අපිත් කැමති මිනිස්සුයෝ වාගේ ඉන්න. මැනිකලාගේ ළමයි වාගේම අපේ ළමයිනුත් ඉගෙන ගන්න ඕනේ. ඉස්කෝලේ මහත්තයා කියාපු විදියට ඒ විදියට සිද්ධ වුණොත් තමයි මේ අවුල් ජාලේ ලියන්නේ. මේ උන්ට පිස්සෙමයි මැනිකේ. මට මෙතන තවත් තැග් ගහන්න බෑ බං. මං අහන්නේ උඹ එනවද නැද්ද? මේ ගමේ උන්ගේ හැවහල මට එන්න බැරි වෙන්නේ නෑ මැනිකේ.
තාත්තා මැරිලා ගියා. අම්මා ලෙඩින්. බලි මුත්තයි කදී මුත්තම්මයි මැරිලා දැන් කී කාලයක්ද? ඒ උන්දලා හිටියනම් මෙව මෙහෙම වෙන්නේ නැහැ. දැන් ඉතින් කාට බය වෙන්නද? ඒ උන්ගේ හිත මතේ. ඒ උන්ගේ අනසක. කවුද ඔය හයියෙන් කතා කරන්නේ? කවුරුවත් නෑ. වැවට යන්නේ නැද්ද උඹ? යන්න තමයි තනන්නේ. ආයුෂ සපිරේ සුප අලුත් අවුරුද්දක් වේවා. ලීව ආයුෂ්. මහපොළු හාන්දුරුවන් පල්ල මේකට කෙටුවේ මම. නෑ. ඔහේ ආවේ දැන්. මේ දැන්. නෑ. මමයි මේකට කෙටුවේ. මමයි මේක මැරුවේ.
මේ කෙල්ලට අප්පෙක් නෑ කියලා පාඩුවක් ඇත. ඒත් අම්මෙක් නැතුව බෑ. ඔබ පිටමං වෙලා ගිය ටික වෙලාවට වෙන්න ගිය දේ දැක්කනේ. මං හිරේ ගියා කියලා කාටවත් පාඩුවක් නෑ. දුරුවන් පල්ලා පුංචිම දෙයකින් ලොකු වෙනසක්. සැෂේ වලට වඩා සන්සිල්ක් ලොකු බෝතලෙන් රුපියල් 20ක ඉතිරියක්. ළඟටම වෙලා හිටියා. අර ලෙඩා ගෑ ගහන්න ගත්තා දොට්ට පිලට යන්න ඕන වෙලා. ඒකයි මං ගෙදර දීවේ. මේක කොයි වෙලාවෙද ගෙදර ඉංගුවේ? බබියකට. එයි මයි දෙයියෝ මෙහෙව් අපරාධයක් කෙරුවේ. මේක මෝඩයා. ගොන් හරකා. නොමර අතක් බයක් කඩන්න තිබ්බනේ. වැටිච්ච තැන වැටිලා ඉන්න. ඔබ මේ ගෑණී ළමයා උඹේ ඇස් දෙක වාගේ බලා ගන්න ඕන. ඔබ එහෙම නොකරුවොත් උඹයි උඹේ දරු පවුලයි කාපු බත් කටක් ගානේ උඹලට මට කඹරන්න වෙනවා. උපන් හැම ආත්මකම මොනවද මේ කියන්නේ? මං බලා ගන්න නැද්ද? මම පණ හරි දෙන්නේ නැද්ද මං? Ay, Dios.
ඩොට්ට පිලට යන්නද? වතුර ඕනේද? පුතාගෙන් ලියමනක්